Hello. ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එකක් ගේන්න පුළුවන් වුණා. අද පොයේ දවස මම නම් කොහෙවත් ගියේ නෑ. මම ප්‍රතිපත්තියක් විදිහට පොයේ දවසට කොහෙවත් යන්නේ නැහැ. ඒ හින්දා කොහෙවත් යන්නේ නැහැ කිව්වට ගෙදර ඉන්න කම්මැලි හින්දා මං ආවා මගේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් මේ ඉන්නේ මගේ පුංචි කාලේ ඉඳලම මොන්ටිසෝරි කාලේ ඉඳලම හොඳම යාළුවා. ඉතින් මේ අද දවසේ අපි දෙන්නා යනවා ඇලේ නාන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි අද ගොඩාක් දේවල් කරනවා. එහෙනම් ඉතින් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ ඉන්නේ ඩේෂු. හායි. දැන් වෙලාව 1ට විතර ඇති. ඉතින් ඒ නිසාම අපි ඉක්මනින් ගියා. මෙන්න මියත් අපිත් එක්ක ආවා. ඔයාලා කියන්න කොට අපි දෙන්න එක වගේ නේ. ඒ විතරක් නෙවෙයි ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා බලන්නකෝ. මේ මොකක්ද කියලා මේක මේ එක්තරා විදිහක පාරුවක්. තාහනයක් හම්බුණා. හෙලෝ. දන්නවද මේ තමයි මම කැමතිම විදිහ. පුංචි දිය පාරවල් ඒ විතරක් නෙවෙයි ගොඩාක් නිස්කලංක පරිසරයක්. මේ වගේ පිස්සු වල කරන්න පිස්සු යාළුවෝ. ඔන්න බලන්නකෝ වෙච්ච දේ. හොඳ වෙලාවට ෆෝන් එකට කිසිම හානියක් වුණේ නැහැ. වතුර පොඩ්ඩක් වැටුණා විතරයි. ඔන්න බලන්නකෝ දැන් කරන දේ. වතුර යටින් එක්කෙනා බලන්නේ. එහෙනම් දැන් අපි පටන් ගමු. 1යි 2යි 3යි. කොහොම හරි මේ වගේ තැනක ඉන්නකොට වෙලාව කියන එක නම් කොයිතරම් වේගෙන් යනවා කියලා අපිට තේරෙන්නේ. Friends, welcome back. ඔන්න නාලි වරුණාට පස්සේ කොයි ඔන්න අපි දෙන්න ආයෙත් ආවා. ඉතින් අද පොය දවස නිසාම අපි පාරේ එද්දි දැක්කා මෙන්න මේ පිළිම වහන්සේ තියෙන තැන. මෙතනට පුංචි පන්සලක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි පළවෙනි වතාවට තමයි මම මෙතනට ආවේ පාරේ යනින් ගෙනින් ගමන් කොයිතරම් මේක දැක්කත්. අද පොය දවස නිසා. අපි දැන් යනවා කොහෙද? ඉතින් තොරම් බලන්න යනවා. මට මෙතනට එන විදිහ වීඩියෝ කරන්න බැරි වුණා. හැබැයි අපි දැන් ඉන්නේ හිඟුරක්ගොඩ. හිඟුරක්ගොඩ අද දවසේ ඉඳලා තව දවස් 6ක් ඉදිරියට මේ කානිවල් එක තියෙනවා. ඒ විතරක් නෙවෙයි තොරණකුත් මෙතන එලි දක්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් අද තමයි පළවෙනි දවස. අපි ආවේ මේ තොරණ විවෘත කරන පළවෙනි දවසේ. ඉතින් තව ටිකක් වෙලා යනවා ඒ තොරණ විවෘත කරන්න. ඉතින් ඒ නිසාම අපි තව ටිකකින් ඒ පැත්තට යන්න කියලා හිතලා අපි ආවා මෙන්න මේ කානිවල් එක බලන්න. බලන්න ඉතින් අපිට යන්න පුළුවන් ඒවා නම් ගොඩාක් අඩුවෙන් තියෙන්නේ. හැබැයි මමයි රශ්මි දෙන්න එක මම එකට කියන නම දන්නේ නැහැ. අපි දැන් එකක යන්න තමයි හදන්නේ. බලාගෙන ඉන්නකෝ ඔයාලා. අම්බෝ ඉස්සෙල්ලම අර මොකක් කරන්නත් අපි හැම එකක්ම ටෙස්ට් කරන්න ඕනේ කියනවනේ. ඒ නිසා අපි ටිකක් වෙලා බැලුවා මෙන්න මේක දිහා. මේක නම් අම්මෝ හරිම බයයි. මේක වේගෙන් යනවා. ඒ නිසා අපි පුංචි හිමීට කැරකින එකක් බලලා හිමීට තියෙන තැනකට ගියා. අපි ඔන්න මේකේ නම නම් දන්නේ නැහැ. ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. ඔව්. හතරොන්චිලාවක් නෙවෙයි මේක. මේ පිටිපස්සේ මේ ආශ්‍රයයමත් ඉන්නවා. ඔන්න දැන් පටන් ගන්න තියෙන්නේ. බුදු අම්මෝ මේක නම් අර වගේ වේගින් යනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඒක ප්ලේ කරලා එනකොට තොරණ විවෘත කරලා ඉතින් ඔයාලට දැන් පේනවා ඇති ඒ තොරණ. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ
ඔයාලට තව වෙලාව තියෙනවා යන්න. තව දවස් දෙකක් ඉස්සරහට තියෙනවා මේ තොරණ පැවැත්වෙන්න. ඉතින් ඒ නිසාම ඔයාලත් අනිවාර්යයෙන්ම යන්න. ලස්සන සුන්දර කානිවල් අත්දැකීමක් තියෙනවා. ඒ හැමදේම විඳ ගන්න. ඉතින් ඔයාලටත් යන්න කියලා මම ඔන්න පුංචි මතක් කිරීමක් කරනවා. ආහා ඔයාලා මේක දකින්න ඇති. මෙතන මම පුංචි සෙග්මන්ට් එකක් ප්ලේ කරා. ඒ වුණාට මට ඒක ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් කෑවා. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේක අර නංගිගේ. ඒ වුණාට මාත් ප්ලේ කරා. ඊට පස්සේ අපි ආවා ඩිනර් එකක් එළියෙම අරගෙන යනවා කියලා හිතාගෙන අපි ආවා පීසා ප්ලේස් එකකට. මේක තියෙන්නේ හිඟුරක්ගොඩ හොස්පිටල් රෝඩ් එකේ යනකොට. ඉතින් අපි ඩිනර් අරගෙන තමයි ගෙදර එන්න පිටත් උනේ. මං හිතන්නේ එතකොට වෙලාව රෑ 11:00ටත් කිට්ටුයි. ඉතින් මේ විදිහට තමයි අද දවස් ඉවර වුණේ. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සම්පූර්ණ කරන්න එක. එහෙනම් බයි.